Hello guys, welcome to Senet Computer Tips. ඉතින් අද වීඩියෝ එකෙන් අපි බලමු C drive එක full වෙලා තියෙනවා නම් කිසිම වැදගත් ෆයිල් එකකට හානියක් නොකර safe විදියට storage space free කරගන්නේ කොහොමද කියලා. ඉතින් අද මම ඔයාලට method කීපයක් කියලා දෙනවා. ඉතින් මේ methods වලින් ඔයාලට ඔයාගේ C drive එකේ storage එක වැඩි වෙලා තියෙනවා නම් අඩු කරගන්න පුළුවන්. අපේ කිසිම වැදගත් ෆයිල් එකකට හානියක් වෙන්නේ නැහැ. එහෙනම් ඉතින් අපි වැඩි කතා නැතුව වීඩියෝ එකට යමු. මතක් කරනවා channel එක subscribe කරලා තියාගන්න. වීඩියෝ හොඳ නම් like පාරකුත් දාන්න යන්න. එහෙනම් ඉතින් වීඩියෝ එකට යමු. Okay guys. ඉතින් අපි පළවෙනි method එක තමයි recycle bin එක delete කරගන්න ඕනේ. ඉතින් අපි recycle bin එකට right click කරලා empty recycle bin දීලා recycle bin එක delete කරගමු. ඉතින් ඔයාලගේ අවශ්‍ය වෘතු මොනවද තියෙනවා නම් බලලා delete කරගන්න. ඉතින් අපි ඊළඟ method එක තමයි අපේ කම්පියුටර් එකේ තියෙන temporary files ටික delete කරගන්න. ඉතින් ඔයාලා මෙතන search bar එකේ settings කියලා search කරන්න නැත්නම් ඔයාලා Windows එකයි i එකයි click කරපුවම settings open වෙනවා. ඉතින් ඊට පස්සේ මෙතන storage එකලා තිබ්බොත් storage click කරන්න නැත්නම් යාළුවනේ මෙන්න system කියලා option එකක් තියෙනවා. ඒක click කරලා ටිකක් යටට ගියාට පස්සේ ඔයාලට මෙතන storage කියලා option එකක් තියෙනවා. ඒක click කරන්න. ඊට පස්සේ යාළුවනේ මෙයා අපේ Windows එක scan කරලා ගන්නවා. scan කරලා ටික වෙලාවක් ගියාට පස්සේ scan එක නවතිනවා. ඊට පස්සේ මෙතන temporary files කියන එක ඔයා click කරාට ඊළඟට ඔයාට ඕනේ නැති files මෙතන බලා ගන්න පුළුවන්. ඒ වැඩ කරන්නේ නැති files. ඉතින් මෙතන download එක තිබ්බොත් download එක select කරගන්න. download එකේ ඕනේ නැති files මොනවද තියෙනවද කියලා බලලා select කරන්න. ඉතින් ඊට පස්සේ මෙතන remove files කියන එක දෙන්න continue වෙන්න. හරි යාළුවනේ ඊට පස්සේ අපි මේ ඒ ටික delete වුණා. අවශ්‍ය නැති වැඩ කරන්නේ නැති temporary files ටික. ඉතින් යාළුවනේ ඊළඟට අපි කරන්න ඕනේ මෙතන තියෙන storage sense කියලා option එක. ඉතින් මේක අනිවාර්යෙන් ඔයාලගේ off කරලා තිබ්බොත් on කරන්න ඒක මතක් කරනවා ඔයාලට. මොකද මේකෙන් ඔයාලගේ storage එක අවශ්‍ය නැති ෆයිල් එනවා නම් Windows එකෙන් ඒක manage කරනවා මේක on කරලා තියෙද්දි. ඉතින් ඒකත් on කරලා තියාගන්න. ඉතින් ඊළඟට ඔයාලා මෙතන apps කියලා එකක් තියෙනවා. ඔයාලා apps කියන එක උඩ එකපාරක් click කරාට පස්සේ මෙතන එනවා installed apps කියලා. ඉතින් මේක open කරගන්න. ඊට පස්සේ ඔයාලගේ තියෙන apps ටික එනවා ඔයාලා බලා ගන්න පුළුවන්. graphics ඒවයි ඔයාලට මෙතන කීතියක් තියෙනවා බලාගන්න. ඉතින් මෙතන ඔයාලට අවශ්‍ය කරන්නේ නැති වැඩ කරන්නේ නැති apps තියෙනවා ඔයාලා delete කරගන්න මෙතන. ඉතින් මට වැඩ කරන්නේ නැති apps නෑ කරමුකෝ. ඉතින් විශේෂයෙන්ම යාළුවනේ ඔයාලා මෙතන මේ Microsoft Visual C අවන් ඒ වගේ ඒවා delete කරගන්න යන්න එපා. මොකද ඒවා අපි මේකට ඕනේ ඒවා තියෙන ඒවා delete කරගන්න යන්න එපා. ඊට පස්සේ එතනින් ඔයාලා වැඩ කරන්න තියෙනවා delete කර apps delete කරගත්තාට පස්සේ මෙතන ඔයාලා disk cleanup කියලා search කරන්න ඕනේ. ඊට පස්සේ යාළුවනේ ඔයාලගේ C drive එක select කරගෙන okay දෙන්න. ඊට පස්සේ මෙතන ඔයාලගේ recycle bin එක select කරගන්න. ඉතින් recycle bin එක delete කරගන්න බැරිනවා select කරගන්න. ඊට පස්සේ මෙතන ඔයාලට ඕන නැති files තමයි මෙතන බලා ගන්න පුළුවන්. ඉතින් මෙතන okay කියන එක දෙන්න. ඊට පස්සේ බය වෙන්න එපා. ඔයාලගේ C එකේ තියෙන අවශ්‍ය මුකුත් delete වෙන්නේ නැහැ. මෙතන වැඩ කරන්න නැති ඒවා විතරයි delete වෙන්නේ. මෙතන delete files කියන එක දෙන්න. ඊට පස්සේ යාළුවනේ අපේ disk එක clean up කරලා ඔයාලට බලා ගන්න පුළුවන්. හරි යාළුවනේ අපි disk එක clean up වෙලා ඉවරයි. ඉතින් ඊට පස්සේ යාළුවනේ අපි කරන්න ඕනේ අපේ screenshots ටික delete කරගන්න. ඉතින් ඔයාලා screenshot එක ගහගන්න shift එකයි windows එකයි s එකයි keyboard එකේ ඔබලා body screenshot එක ගහගන්න. ඊට පස්සේ යාළුවනේ මෙතෙන් එනවා අපි ගහගත්ත screenshot එක. ඉතින් ඒක select කරගන්න. ඊට පස්සේ මෙතන තියෙනවා save option එක. ඔයාලා control S ඔබන්න පුළුවන් keyboard එකේ. නැත්නම් මේ save option එක ඔබලා මෙතන ඔයාලට මෙතන ක්ලික් කරාට පස්සේ මෙතන එනවා ඒ files තියෙන path එක. ඉතින් මේක copy කරගන්න control C ඔබලා හරි copy කරගන්න. ඊට පස්සේ මේක cancel කරගන්න. ඊට පස්සේ disk PC එකට ගිහිල්ලා local disk C එක ඔබලා මෙතන ඔයාලා copy කරගත්ත එක paste කරන්න.
ඊට පස්සේ එන්ටර් දුන්නාට පස්සේ ඔයාලා ගාපු ස්ක්‍රීන්ෂොට්ස් සේරම මෙතන තියෙනවා. මගේ දැන් ගාපු ස්ක්‍රීන්ෂොට් එක විතරයි තියෙන්නේ. නැත්තම් ඔයාලට මෙතන බලා ගන්න පුළුවන් ගාපු සේරම ස්ක්‍රීන්ෂොට්. ඉතින් මේකත් තියෙන ඒවා ටික සිලෙක්ට් කරලා ඩිලීට් කරන්න. ඊට පස්සේ ආයෙ ඔයාලා රීසයිකල් පින් එක දාලානේ අයින් කරගන්න. හරි. ඉතින් යාළුවනේ ඔයාලට මේ සෙටින්ග්ස් ටිකෙන් ඔයාලගේ C drive එකේ ස්පේස් එක ගොඩක්ම අඩු කරගන්න පුළුවන්. ඉතින් මම හිතනවා ඔයාලට වැදගත් වෙන්න ඇති කියලා මම අද ගෙනාපු වීඩියෝ එක. එහෙනම් ඉතින් තවත් දවසක තවත් මේ වගේ වීඩියෝ එකකින් හම්බ වෙමු. එහෙනම් ඉතින් අදට